අපි පෝස් පැටියා. ඉතින් අපි මෙයාව ගෙනාවේ නම් හොස්පිටල් එකෙන් අම්මා තමා අරන් ආවේ. කොහොමත් මම නම් එහෙම ඒ කියන්නේ අර අම්මා තරම් මම පෝසොත් එක්ක එහෙම ලොකුවට හිටියේ නෑ. ඒ වුණාට මෙයාව ගෙනාවට පස්සේ මටත් ආස හිතුණා හරියට නිකන් බබෙක් වගේ. ඇත්තටම පූසෙක් ඒ කියන්නේ එයාගේ පෙනුම විතරමයි නැත්තම් හරියටම අවුරුදු මාස 3යි. මාස 3ක ළමෙක් කියන්නේ ඇත්තටම අපි වගේ ළමෙක් ඉන්නා වගේ තමා. හරිම ආදරණීයයි. ඇත්තටම මම ගොඩාක් පූසට ආදරේ වුණේ මේ පාට තමා. මං සාමාන්‍යයෙන් එහෙම පූසොන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වුණාට හරිම මේ අර හිත හොරකම් කරනවා වගේ හරිම ෂෝයි. ගෙදර හැමෝමත් ආදරෙයි ආසයි. අපේ බව්වත් එක්කත් ඉක්මනටම යාළු වුණා. හරිම ආදරණීයයි. ඉතින් අර මනසට ලොකු රිලැක්ස් එකක්. හැම වෙලේම සෙල්ලම් කරන්න බලනවා. එයාගේ සෙල්ලම් වලටත් ඉතින් විශේෂයෙන්ම මාත් එක්ක තමයි සෙල්ලම් කරන්න එන්නේ. ඉතින් හරිම අර ඇත්තටම ලොකු මනසට නිදහසක්. මෙහෙම ඉන්නකොට ඇත්තටම මම මගේ ජීවිත කාලේ මේ හම්බුනාමයි මෙහෙම පූස් පැටියෙක් හරියට නිකන් ළමයෙක් වගේම ඉන්න. හරිම ආදරෙයි. ඉතින් තාම නමක් නම් දාලා නෑ. තාම මාස 3යි ගෙනල්ලා. ඉතින් නමකුත් දාලා බලාගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම යාළුයි. හරිම ආදරේ හිතෙනවා පූස් පැටියට ඉතින්.